අයිබෝන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ රාක්ෂායන ටීකාවේ 43 වන කොටස. දැන් කතාව කොයිතරම් අපූර්වට ගලාගෙන යනවද? කතාව කොයිතරම් රසවත්ව ඉදිරියට ගලාගෙන යනවද? ඔබ රාවණ ඉතිහාසය පිළිබඳව යම් තොරතුරු දැන සිටියා වුණත් ඔබට හමු නොවුණු චරිත පිළිබඳව මොනතරම් දේවල් ඔබට මේ වැඩසටහන ඇතුලෙන් දැන කියා ගන්න පුළුවන්ද? මේ සියලුම ඔබට දකින්න තියෙන පරිසර රාවණ ඉතිහාසයට නෑකම් කියන බොහෝ දේ තීරණාත්මකව සිදු වුණු තැන්. අපි ඒ බඳු තැන්වල සිටමින් තමයි රාවණ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන රාක්ෂායන ටීකාව ඔබට අරගෙන එන්නේ. 2018 වෙද්දී ලියා අවසන් වෙච්ච රාක්ෂායනය 43 වන කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෙය පිටපතක් විදියට ඔබට කියවන්න මට සිද්ධ වෙලා තිනවා අකුරක්වත් වෙනස් නොකර ඔබ එය දැනගත යුතු නිසා. ඒ නිසා මම සූදානම් කියවන්න රාක්ෂායන ටීකාවේ 43 වන කොටස. රාමටත් ලක්ෂ්මණටත් කවන්ද විසින් සුග්‍රීව සොයා යන මාර්ගය කියමින් හිටියේ. රාමත් ලක්ෂ්මණත් ඉතා ඕනෑකමින් කවන්දගේ පැහැදිලි කිරීම අහගෙන හිටියා. කවන්ද මෙහෙම කියනවා. රාම, ඔබට දැන් තිබෙන්නේ සුග්‍රීව සොයා යාම පමණයි. ඉනුයි ඔබට සීතා සොයාගත හැකි වන්නේ. මේ වනයේ බටහිර අන්තයේ සුවිශාල වෘක්ෂයන්ගෙන් ගහනව පවතිනවා. නීග්‍රෝධ, ජලක්ෂ, අශ්වත්ථ, කර්ණිකාර, නාග, තිලක, නීලාශෝක, පාරිභද්‍රක ආදී වෘක්ෂයන් ඔබට පසු කරන්නට වේවි. ඒ අතර කදම්බ, කරවීර, නක්තමාලා, චුත, තින්දුක, පනස, ජම්බු, ප්‍රියාලාදී වෘක්ෂයෝද හමු වෙති. රාම කියනවා, හොඳයි කවන්ද, ඒ මහා වෘක්ෂයෝ අපට කුමක් කියන්නේහුද? කවන්ද කියනවා, චිත්‍රරත උයන හිමෙන් මේ ප්‍රදේශයේ සියලු ඍතුන්ට ඔබට මුහුණ දිය හැකියි. මේ වෘක්ෂයන් ඵලබරිතව ඔබ දෙසට නැමී ඔවුන් අනුභව කරන්නයි ඔබෙන් ආයාචනය කරනු ඇති. ඒ මිහිරි ඵල අනුභව කර විඩා සංසිඳුවා ගන්න. කවන්ද ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සපයාගත යුතු ආකාරයේ ඉඳලා සියල්ල පැහැදිලි කරලා දුන්නා. ඉතා සුන්දර වගේම අතිශය බියකරු තැන් පසු කළ යුතු ආකාරය කවන්ද රාමට පැහැදිලි කළා. කවන්ද මෙහෙම කියනවා, මේ මහා වනාන්තරයේ ඔබ දෙදෙනාට පර්වතයෙන් පර්වතය පසු කරමින් වනයෙන් වනය ගෙවමින් යා යුතු වනවා. රාම කියනවා, මෙතරම් දුෂ්කර මාර්ග පසු කළ අපට එය තරම් දුෂ්කර නොවනු ඇති කවන්ද. ඔබ පවසන ඕනෑම මාර්ගයකින් අපි සුග්‍රීව සොයා යනු ඇති. රාම කවන්දට ඒ විදිහට Tamanගේ චිත්ත ධෛර්යය ගැන කරුණු දැක්වුවා. කවන්ද මෙහෙම කියනවා, රාම, ඔබ වැනි වීරයෙකුට එය ඉතා පහසුවෙන් කළ හැකියි. රාම කියනවා, පවසන්න කවන්ද, මේ සියල්ල පසු කරමින් මීළඟට අප යා යුතු වන්නේ කිනම් ප්‍රදේශයකටද? කවන්ද කියනවා මෙහෙම, මේ සියල්ල පසු කළ විට ඔබට මනස්කාන්ත දසුණක් දැකිය හැකි වේවි. ප්‍රියජනක වැලිතලාවෙන් යුතු සුපිපුණු සුගන්ධවත් අනේක පුෂ්පයන්ගෙන් ගැවසුණු පක්ෂී සමූහයන් නිතර හැසිරෙන පම්පා නම් විල ඔබට දක්නට ලැබේ. කවන්ද මීට පෙර රාමට පැහැදිලි කළා සුග්‍රීව ඉන්නේ පම්පා විල අසල බව. දැන් කවන්ද පම්පා විල ළඟට යනතුරුම රාමට මාර්ගය පැහැදිලි කරලා දීලා අවසන්. කවන්ද මෙහෙමත් කියනවා, මේ පම්පා විලෙහි කොස්වාලිහිනි, කොරවක් ආදී ප්‍රධාන උසස් කුලවල පක්ෂීන් වෙසෙනු ඔබට දක්නට ලැබේ. රාම කියනවා, අප ඔවුන්ට කුමක් කළ යුතුද කවන්ද? කවන්ද කියනවා, රාම, පෙර ඔබ ගැන වැටහීමක් නැති මේ පක්ෂීන් Taman මරතැයි බියක් නොමැතිවම පෙර පරිදිම ඔබ දැකත් බිය නොවී සිටිනු ඇති. ගිතෙල් ගුලි වැනි මේ පක්ෂීන් මර අනුභව කරන්න. ඔවුන් මරා ගින්නෙහි දවා පිළියෙල කර ලක්ෂ්මණ ඔබට දෙනු ඇති. රාම මේ කතාවටත් එකඟ වුණා. මහා රාවණා රජු සතුන් මැරීම තබා කුඩා සත්ව හිංසනයකටවත් එකඟ වුණේ නැහැ. එතුමන් හැම වෙලාවකම කිව්වේ මේ භූමිය මත පණ ඇති නැති සියල්ලන්ට නිදහස පිළිබඳ උරුමකම් තිබෙන බවයි. ඒත් රාමගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස්. රාම මෙහෙම කියනවා, හොඳයි කවන්ද, අපි එසේ සිදු කරන්නම්. කවන්ද තව බොහෝ දේ රාමට කිව්වා. කවන්ද ආහාර පිළිබඳ වගේම සුග්‍රීව මුණගැසීමට ප්‍රථම ශරීරයේ සුවඳවත් කරගත යුතු විදිහත් පැහැදිලි කළා. කවන්ද මෙහෙම කියනවා, ඔබ මෙයත් හොඳින් අහගන්න රාම. පිපී වැනී ගිය සුමන තිලක නක්තමාල වැනි වෘක්ෂ ලතාවල
මල් කිසිවකු මෙතෙක් පැළඳ නැහැ. රාම කියනවා එහි අරුත කුමක්ද කවන්ද? කවන්ද කියනවා ඒවා දිව්‍යමය ගුණයකින් යුක්තයි. රාම කියනවා දිව්‍යමය ගුණයකින්? කෙසේද එසේ සිදුවන්නේ? කවන්ද කියනවා මේ වනයේහි පළවැල නෙලන්නේ මතංග නම් ඍෂිවරයාගේ තපසෙහි දක්ෂ ශිෂ්‍යයනුයි. මේ සියලු වෘක්ෂ වැඩෙන්නේ ඔවුන්ගේ ශරීරවලින් වැටුණු දහඩිය බිඳු උරාගෙනයි. එනිසා කිසි විටක මේ මල්දම් පරවීම හෝ සුළඟින් විසිරීම සිදු නොවේ. ඔබ එයින් මල්දම් පළඳින්න. කවන්ද කියන හැම දෙයකටම එකඟ වනවා මිස රාමට වෙන කරන්න දෙයක් ඉතිරි වුණේ නැහැ. සීතා යලි සොයාගන්න අවශ්‍ය නම් කවන්ද කියන දෙයක් කිරීම මිස වෙනත් යමක් රාමට මතක් වුණේ නැහැ. මෙතනදී ලක්ෂ්මණ නිශ්ශබ්දවම හිටියේ. ඔහු මේ දේවල් වලට තරමක් අකමැත්තෙන් සිටි නිසායි. ඔහුට අවශ්‍ය වුණේ වීරයෙන් යුක්තව සීතා සොයා ගැනීම පමණයි. එය නවත්තල සුග්‍රීව සොයා යාම ඔහුට තරම් සිද්ධුණු කරුණක් වුණේ නැහැ. ඒ නිසා ඔහු රාමට මෙහෙම කිව්වා. ලක්ෂ්මණ කියනවා මෙහෙම. රාම අයියන්ඩි පම්පා විලාසල නම් සුග්‍රීව සිටින්නේ පම්පා විලාසල උතරම් දේ කරමින් කල්මැරිය යුතුද? මේ නිකරුණේ කාලේ කාදමීමට මොහොත නොවේ. රාම කියනවා ලක්ෂ්මණ ඔබ ඔබේ මුඛ වාචාලකම් මේ මොහොතේ නොදක්වනවටයි මම කැමති. රාම ලක්ෂ්මණට දැඩි සොරෙන් තර්ජනය කරලා ඔහුගේ කට වැහුවා. ලක්ෂ්මණට ඇති වුණේ කේන්තියක්. ඔහු කවන්දගෙන් මෙහෙම ඇහුවා. ලක්ෂ්මණ කවන්දගෙන් අහනවා මෙහෙම. විඩා නිවීමත් මල් ගැවසීමත් හැර පම්පා විලාසල වෙනත් කළ යුතු යමක් නැතිද? කවන්ද කියනවා ඊතා වැදගත් ප්‍රශ්නයක් ලක්ෂ්මණ. මේ පම්පා විලාසල රුක්ගොමු අතර බොහෝ කලක පටන් මහානදම් පුරන ශබරී නම් මෙහෙණියක් සිටිනවා. ලක්ෂ්මණගේ ප්‍රශ්නයට රාමට කේන්ති ගියත් කවන්ද කියපු අලුත් තොරතුරින් රාම යලි පණ ලැබුවා. රාම කියනවා ශබරී නම් මෙහෙණියක්? කවන්ද කියනවා ඔව් රාම. මේ මෙහෙණිය ධර්මයේහි සත්‍ය ලෙස පිහිටියා වූ සියලු ලෝවැසි දනන්ගේ පූජනීය භාවය ලැබූ උතුම් තැනැත්තියක්. ඈ දුටු පමණින් වුවත් අයෙකුට දෙව්ලොව යාම කළ හැකි. රාම කියනවා ඈගෙන් අපට සීතා සොයා ගැනීමට යම් පිළිසරණක් ලබාගත නොහැකිද කවන්ද? කවන්ද කියනවා මා ඔබට පෙරත් පැවසුවා රාම. ඔබට සත්කාර කළ හැකි වන්නේ සුග්‍රීවට පමණක් බව. මෙතනදී ලක්ෂ්මණ යලි ප්‍රශ්න කළා. ලක්ෂ්මණ මෙහෙම අහනවා එසේනම් ශබරි මෙහෙණිය පිළිබඳ කරුණු දැක්වීමේ අර්ථය කුමක්ද? කවන්ද කියනවා එහි අරුත ඔබට සුග්‍රීව මුණ ගැසීමට අවශ්‍ය මඟ සලකුණු හෙළි කිරීමයි. ඔවැනි කලබලයකින් නම් කිසිවක් සිදු කළ නොහැකි වේවි. ලක්ෂ්මණට මේ පැහැදිලි කිරීම ගැන එකඟතාවක් ඇති වුණේ නැහැ. ඒත් රාමගේ කෝපය වැළැක්වීමට අවශ්‍ය නිසා ඔහු ප්‍රශ්න කිරීම අත්හැරියා. කවන්ද මෙහෙම කිව්වා. මේ පම්පා විලට බටහිරින් තවුසාගේ ආශ්‍රමය ඔබට දක්නට ලැබෙනු ඇති. මතංග ඍෂිවරයාගේ නියමයේ පරිදි මේ වනය මතංග වනය ලෙසයි නම් කර තිබෙන්නේ. රාම කියනවා කවන්ද මෙහි කිසියම් අන්තරායකර ස්වභාවයක් නැතිද? කවන්ද කියනවා රාම මෙහි විශාල වශයෙන් ඇතුන් සිටියත් ඔවුන් මේ ආශ්‍රමයේ ඉක්මවන්නේ නැහැ. පම්පා විලට නැගෙනහිරින් ඍෂ්‍යමුඛ පර්වතයේ පිහිටා තිබෙනවා. රාම කියනවා සුග්‍රීව සිටින්නේ එහි නොවේද? කවන්ද කියනවා ඔව්. තවත් සිව් දෙනෙකු සමග සුග්‍රීව එහි සිටිනවා. රාම කියනවා ඔබට බොහොම ස්තුතියි කවන්ද. කවන්ද කියනවා ඇතැම් විටක ඔවුන් කඳු පාමුල මෙන්ම කඳු මුදුනතේද සිටිය හැකි රාම. ඔබට යහපත් ගමනක්ම වේවා. මෙහෙම කිව්ව කවන්ද හංස යානේ නහසට පැන නැගුණා. සුග්‍රීව සමග මිත්‍රත්වයක් ඇති කරගන්නයි ආශිර්වාද කළ කවන්ද ඈතට නොපෙනී ගියා. රාම මෙහෙම කියනවා ලක්ෂ්මණ දැන් ඉතින් අප සුග්‍රීව සොයා ගමන් ආරම්භ කළ යුතුයි. ලක්ෂ්මණ කියනවා ඔබේ කැමැත්ත එය නම් එසේ සිදු කරමු රාම. රාමත් ලක්ෂ්මණත් සුග්‍රීව සොයා කවන්ද පැහැදිලි කර දුන් පරිදි පම්පා විලට යන්න බටහිර දෙසට ගමන් ආරම්භ කළා. මේ කතාව කොයිතරම් සුන්දර කතාවක්ද. මේ ඉතිහාසය ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් මොනතරම් අපූර්වද. හැබැයි රාවණ ඉතිහාසය පිළිබඳව සමාජගත කරන ඇතැම් කරුණු ඇතැම් තැන්වලින් ඔබට ඇහෙන කරුණු කොයිතරම් පටු වේවද. සමහර තැනකින් ගත් උපුටා ගැනීම තමන්ගේ වගේ පළ කරන්න යනකොට ඒවා හරි හැටි තමන්වත් නොදැන කියන්න යනකොට තමනුත් අසරණ වෙලා සමාජයත් අසරණ වීම වැළැක්විය නොහැකි. රාක්ෂායන ටීකාවෙන් වෙන්නේ මුල සිට අගට ඔබට රාවණ ඉතිහාසයේදී මේ මහ පොළොවේ සිද්ධ වෙච්ච සත්‍ය කතා ප්‍රවෘත්තිය
එල්ලෙසින්ම දැන කියා ගන්නට ලැබීම. අප තවම ඉන්නේ මේ කතාවේ මුල. මේ කතාවේ තව කෙල කෝටියක් දේවල් ඔබ හමුවේ දිගහරින්න මට ඉතිරිව තියෙනවා. ඒ නිසා අපි ඊළඟ තීරණාත්මක වැඩසටහනින් ඉක්මනින්ම මුණ ගැහෙමු.